එකමත් එක කාලෙක රහස් මුමුණන ගස්වලින් වටවුණු නිස්කලංක කඳුමුදුනක පිහිටලා තිබුණු ලස්සන ගම්මානයක අමල් කියලා පිරිමි ළමයෙක් ජීවත් වුණා. ඔහු එතරම් ශක්තිමත් වගේම ක්‍රියාශීලී තරුණයෙක් නම් නෙමෙයි. ඒත් දකින සෑම දෙයක්ම ප්‍රශ්න කරන පුරුද්දක් ඔහුට තිබුණා. ඔහු අහන සමහර ප්‍රශ්න නිසා යහළුවන් සහ වැඩිහිටියන් අතර සමච්චලයට ලක් වෙන්නත් ඔහුට සිද්ධ වුණා. ඉතින් දවසක් ඔහු මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. සුළඟ හමන්නේ ඇයි? මේ ප්‍රශ්නයට පිළිතුරු නොදන්න නිසා යහළුවන් උරහිස් සකුලා ගත්තා. ගමේ වැඩිහිටියන් සිනාසෙමින් කිව්වේ ඒක නිකම්ම සිද්ධ වෙන දෙයක් කියලා. ඒත් අමල් මේ පිළිතුරෙන් සෑයීමකට පත් වුණේ නැහැ. මේ ගැන අවධානයෙන් බලනකොට ඔහු දැක්කා ගස්වල අතු විවිධ ආකාරවලට මේ අත වැනිනවා. සමහර වෙලාවට ඊටා ප්‍රචණ්ඩ විදියටත් සමහර වෙලාවට ඊටා සාමකාමී විදියට මේ දේ සිද්ධ වන ආකාරය ඔහු අධ්‍යයනය කරා. අතුවල රෙදිපටි කැට ගසමින් බෝතල්වල පිහාටු සිටුමින් වගේම ගල් කැට බිම හෙලවි ඒ වගේ චලනය නිරීක්ෂණය කිරීමටත් ඒ මගින් සුළඟේ හැසිරීම ඉගෙන ගැනීමට ඔහු උත්සාහ කරා. ඉතින් මේ දේවල් කරනකොට මිනිස්සු ඔහුට සිනාසෙන්න ගත්තා. සමහර වැඩිහිටියන් පැවසුවේ සුළඟ කියන්නේ ආත්මයක්. ආත්මයක් මයින්න ඔබට හැකියාවක් නැහැ. ඉතින් මේ පිළිතුරු වලින් සෑහීමකට පත් නොවූ අමල් දිගින් දිගටම සුළඟ ගැන හොයන්න පටන් ගත්තා. ඉතින් මේ විදියට කාලය ගෙවිලා ගියා. අවුරුදු කිහිපයක් යනකොට සුළඟ හමන ආකාරය අනුව කාලගුණ අනාවැකි කියන මට්ටමට ඔහුගේ දැනුම වර්ධනය කරගන්න අමල්ට පුළුවන් වුණා. වතාවක් ඔවුන්ගේ ගම්මානයට පැමිණි දරුණු සුළුකුණාටුවක් ගැන කල්තියා අනාවැකි පළ කිරීම නිසා ගම්මානයේ ජීවිත ගණනාවක් බේරා ගැනීමටද ඔහු සමත් වුණා. ඉතින් ඔහුගේ දැනුම රට පුරා ප්‍රචලිත වීම නිසා ඔහු සම්මාන වලට පවා පාත්‍ර වුණා. ඔහුගේ සාර්ථකත්වයේ රහස ගැන මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කරනකොට ඒකට අපූර්ව පිළිතුරක් අමල් විසින් ලබා දුන්නා. එක දවසක් පොඩි කොල්ලෙක් සෙලවෙන පිහාටුවක් තියා බලාගෙන සරල ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි ඇයි? අපේ ජීවිත වටේටත් බිය, ආදරය, බලාපොරොත්තු ප්‍රශ්න වගේ නොපෙනෙන බලවේග රාශියක් පවතිනවා. අපි මේ දේවල් තියනවා කියලා දැනගෙන හිටියත් මේ දේවල් ඇති වෙන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරු සොයන්න අපි පෙළඹෙන්නේ නැහැ. ඉතින් සුළඟ අපිට නොපෙනුනත් අපි දන්නවා සුළඟ අපි යවට තියනවා කියලා. ඒ වගේම ඒ මගින් බොහෝ ප්‍රයෝජන අපි ලබා ගන්නවා. ඒ වගේම තමා ඔබේ හැකියාව පිටට පේන දේවල් නෙමෙයි. ඒත් ඔබ වටා අනිවාර්යෙන්ම පවතිනවා. ඒක නිසා විශ්වාස කරන්න ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් කරන්න අවශ්‍ය දක්ෂතාවය ඔබ වටාම පවතිනවා. ඔබට ඒ දක්ෂතාවය මැනීමට අවශ්‍ය නම් කුතුහලයෙන් යුතුව ප්‍රශ්න කරමින් ඒ ගැන වැඩි දුරටත් අධ්‍යයනය කරන්න.